ඕන වෙලාවක ඕන තැනක යන්න කිව්වහම හා කියන කෙල්ලෙක් හම්බ වෙන එක වටිනවා වගේ තමයි. ඉරිද එකපාරටම කොහේ හරි යන් කිව්වහම අඩුම සෙනසුරාදාවත් කියන්න තිබ්බා. දැන් ඉතින් කොහොම හරි අපි යන්නේ කුරුවිට බෝපත් ඇල්ලට. කුරුවිට බෝපත් ඇල්ලට පැය 2ක විතර ගමනක් පෙන්නනවා. දැන්ටමත් වෙලාව 12යි. අපේ ගමන් මාර්ගයේ තියෙන්නේ අවිස්සාවෙල්ලට ගිහිල්ලා අවිස්සාවෙල්ලෙන් කුරුවිටට දාන්න. අපි වෙලාව තිබ්බොත් තවත් ලස්සන දියැලක් බලන්න යමු. මුලින්ම යන් අපි තෙල් ටිකක් ගහගන්න. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ආනෝඩ්ස් චොක්ලට් ලවුන්ජ් එකට. ඉතින් මම මේ පැත්තෙන් යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලාම තමයි යන්නේ. මොකද ගොඩක් choices ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් මෙතන චොක්ලට් අරගෙන රස විඳලා යන්න පුළුවන්. රිෆ්‍රෙෂින් එකකට ඔයගොල්ලන්ට මෙතන ගොඩක් හොඳයි. මෙතන තියෙන්නේ පූ ගොඩ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනට ඇවිල්ලා මොන හරි කාලා බීලා ඔයගොල්ලෝගේ ගමන ආයේ කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. කට්ටියත් එක්ක එහෙම නැත්නම් ෆැමිලි එකත් එක්ක වුණත් මෙතන එන්ජොයි කරන්න පුළුවන්. කේක් වල ඉඳලා චොක්ලට් ඊට පස්සේ මිල්ක් ෂේක් ඒ වගේ වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඒ වගේම ඉතින් මෙතන හරි ලස්සන view එකකුත් තියෙනවා. මේක වටේටම මල් වවලා හරිම ලස්සනයි මෙතන. ඉතින් ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන try කරන්න පුළුවන්. අතේ 12 දෙකම බත් වෙලා. මොකද්ද කරන්නේ? ඉතින් මේ ඉස්සරහෙන් පේන ඔය පොඩි හිග්ගස් තියෙන පාරෙන් තමයි යන්න තියෙන්නේ. මේ තමයි පෙන්නන්නේ. විනාඩි 8ක් වගේ තමයි පෙන්නන්නේ සම්පූර්ණයෙන්. අතට කිලෝමීටර් 2ක් විතර තව යන්න තියෙනවා. ඇලියට පහු කරලා එනකොට ඔයගොල්ලන්ට මේ පාර හම්බෙයි. ඒක හොයාගන්න හරි ටිකක් විතර අමාරුයි. පොඩි පාරක් තියෙන්නේ. හැබැයි මැප් එක දාගත්තොත් අවුලක් නැහැ. ඉතින් බෝපත් අසපුවට ආවට පස්සේ දකුණට හැරෙන්න තියෙන්නේ බෝපත් ඇල්ලට යන්න. ටිකක් වංගු සහිත මාර්ගයක් නිසා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. ඉතින් ඒ එනකොට අනිවාර්යයෙන්ම පොඩ්ඩක් මැප් එක දාගෙන එන්න. නැත්නම් එහෙම දියැලට යන්න තියෙන පාරත් ඔයගොල්ලන්ට මිස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එක පාරටම හරවන්න තැනක් තියෙනවා කඩේ ගාවින්. එතනින් පහළට යන්න පුළුවන්. ඔයගොල්ලන්ට පාකින් පවා මෙතන තියෙනවා. පාකින්න ගේනල ගොඩක් දුරෙන් ඕනේ. හැබැයි ඉතින් දියැලට යන්න ඊතලයක්වත් කොහෙවත් ගහලා නැහැ. අපි හරින් පිටත් වෙනකොට 12ට විතර ඇති. පිටන කාර් පාක් එකට එනකොට 2:10ට වගේ ඇති. කියන්නේ ඇනෝඩ්ස් එකේ ටිකක් නැවතුණු වෙලාව අයින් කරාම පැය දෙකක් වගේ යනකොට එන්න පුළුවන්. මුලින්ම හම්බ වෙන කාර් පාක් එකට දාන්න එපා. අපරාධේ නිකම් පොරුවට පයින් එන්න වෙන්නේ. මෙතන තව පාක් එකක් තියෙනවා. එන්න විතර ටිකට් කවුන්ටර් කියලා ලොකේෂන් එක තියෙන තැන එතන තියෙනවා.
එතෙන්ට ඇවිල්ලා දැම්මම නම් ඔයගොල්ලන්ට ගොඩක් ලේසි. මිනාරා පාක් එකට. ආහා. හරියට යන්නත් පුළුවන්, මෙහෙම යන්නත් පුළුවන්, මෙහෙට යන්නත් පුළුවන්. යම් ගමින් බහැලා. සපත්තු අපේ අර යන් කියලා. හරි අල්ලගත්තනේ බබා. හරි. ඕ පයිසම. අපි එහා පැත්තට ගොඩ යමු හොංග. අනිත් දියාලි වගේ හති දාගෙන එන්න ඕනේ නැහැ. හරි පාසු ගමනක් එන්න තියෙන්නේ බෝපත් ඇල්ලට. නේද? පොඩක් ගල් වලින් යන එක තමයි අමාරුවකට තියෙන්නේ. ඒ වගේම මාර ලස්සන view එකක් තියෙනවා. නාන්නත් ගොඩක් හොඳ තැන් තියෙනවා. අට්ටියටම එන්න පුළුවන්. ටිකක් ඉරිදාට මම හිතන්නේ කට්ටිය වැඩි. සතිය දවසක આવොත් පාඩුවේ එන්න පුළුවන්. අපි බලමු අර පැත්තට පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා. ඒ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් නමු. කරණ ලස්සනයි. ලස්සනද? ඒ Epago. Yep. බලාගෙන අපි යන පොඩ්ඩක් නාන්න. බයි. ඉතින් කට්ටියට එහෙම නාලා කරලා එන්න පුළුවන්. හවස් වෙන්න කලින් ටිකක් එන්න. වතුර වැඩි වෙන්න ගන්නවා. අර අපි හිටපු දැනට ගියොත් එහෙම ටිකක් ඒ ගන්න අමාරුයි. ගහගෙන යන්න බලනවා. මේ යන්නේ අපි කලින් ආපු නැති පාරක. අර මං හිතන්නේ අර පඩිපෙල් තිබ්බ තැනින් නැගලා යන්න පුළුවන් කෙලින්ම. මං හිතන්නේ මේ ගල්ගොඩ මැද්දෙන් යනවට වඩා ඒ පාරෙන් නැගලා කෙලින්ම දියැල්ල ගාවට යන්න පුළුවන්. ඒක තමයි ලේසිම. අර අපි මුලින්ම පටන් ගන්නකොට ගල්ගොඩ මැද්දෙන් ගියාට වඩා මෙතනින් යන එක ලේසි. Bruh. නෑ. ඉතින් අපි දැන් එනකොට හෙල්මට් දෙක නම් තියලා ආවා මෙතනින්. නාන්න වෙනම වොෂ්රූම් අරම ඒවා තියෙනවා. කට්ටියට නාලා ඔක්කොම දේවල් කරන්න පුළුවන්. සේරම ක්ලීන් එකට හොඳට තියෙනවා. ඒකින් හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදාම වුණ ඒ කියන්නේ සැරින් සැරේ වුණත් ආයෙ එන්න හිතන ලස්සන තැනක්. යන් හෙල්මට් ගන්න. අර හෙල්මට් දෙයක් තියරකි. අර Thank you.
ගඩු උරන් දැන් තමයි ඉතින් හරි අමාරු කොටස තියෙන්නේ. තියෙන කඩජෝරු කඩවල් වලින් මෙයාව පරිසම් කරගෙන යන එක.